කුරුල්ලන්ගේ කිචිබිචිය ඇස්සේ ඔන්න තවත් අලුත් දවසක ආරම්භයක්. රත්තරන් පාටට ඉරේලිය මිදුලට වැටීගෙන එද්දී මම ඔන්න අලුතෙන් දවස ආරම්භ කරද්දී වීඩියෝ එකක් කරන්න පටන් ගත්තා. බලන්නකෝ උදේම අපේ බලු යාළුවන්ට තියෙන වැඩේ. එයාලා හරියට සෙල්ලමේ. මම වීඩියෝ කරනවා කියලා දැක්ක ගමම ඔන්න ඉතින් එයා එනවා මං ගාවට. දවසේ උදේ කාලේ කරන්න තියෙන වැඩ සේරම ඉවර වුණාට පස්සේ අපි තුන්දෙනා ඔය යන ගමන් ඉන්නේ අපේ අම්මලාගේ ගෙදර. අපේ ගෙවල් පැත්තේ නම් මේ වෙද්දි ගොයන් කපලා සේරම වැඩ ඉවරයි. දැන් හේන් ගිනි තියන්නත් පටන් අරන්. කලින් කොළ පාටට තිබ්බ කුඹුරු යායවල් ඔන්න ඔය විදිහට තමයි පේන්නේ. පුරුදු විදිහට මීටින් වැව දිහා බලාගෙන යන අමතක කරන්නේ මේ දවස්වල වැවේ වතුර ආයෙමත් පිරීලා. ඉතින් ඔය විදිහට ඈතට හරියම ලස්සනට වැව පේනවා. කාටද අනේ වීඩියෝ කරන්න නොහිතෙන්නේ? වීඩියෝ පරක්කු වෙයි කියලා ගොඩක් අය මට මැසේජ් දාලා අහලා තිබුණා. ඉතින් මම මේ දවස් ටිකක් ප්‍රශ්න මැද්ද හිටියේ. ආයෙමත් ඔයාලට වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙන් හිටියත් ඒ ප්‍රශ්න විසඳ ගන්නකම් මට වීඩියෝ එකක් කරන්න තරම් මානසික නිදහසක් තිබුණේ නැහැ. ඉතින් ඔන්න ආයෙමත් මං වෙනුවෙන් බලාගෙන ඉන්න ආදරණීය ඔයාලා වෙනුවෙන් අද වීඩියෝ එකක් අරගෙන ආවා. කතාවෙන් කතාව ඔන්න අපේ අම්මලාගේ දෙට ආවා. මේ තියෙන්නේ අපේ ගෙදර. ඉතින් ඔන්න අපි යනකොටම එනවා අපේ එනුගේ යාළුවා. එයා හරිම ආදරෙයි එනුන්ට. එයා අපේ අම්මලාගේ ගාව නංගි කෙනෙක්. එයා ඉතින් ඔය එනු ගන්න යද්දි පොඩ්ඩක් එනු අපේ ලොකුකම එහෙම ටිකක් ඉතින් දානවා. ඒ වුණාට එනුත් හරි ආදරෙයි එයාට. එනෝ කොහොමත් එයාගේ තාත්තා ඉදි ටිකක් එක විදිහක්. එයා ඒ වෙලාවට ගොඩාක් බවදානෙ දෙන්නේ තාත්තට තමයි. ඉතින් එයා දැනට ගොඩාක් මාදරේ කියලා පෙන්නන්නේ. කලින් දවසේ නංගිගේ උපන්දිනේ තිබිලා ඉතින් එනෝට කේක් කෑල්ලක් අරන් තියලා ඒක තමයි ඔය අපේ අම්මා දුන්නේ. ඔන්න අපේ අම්මා බලන්න ඕන කිව්වයට අම්මා ඕන්න මම පෙන්නවා. ඔය ඉන්නේ අපේ අම්මා. අර එහා පැත්තේ ඉන්නේ නංගිලාගේ අම්මා. යාළට ශ්‍රම දානයක් තියනවලු. ඒකට දොඩම් බිම වගේක් හදන ගමන් තමයි හිටියේ. අපේ අම්මට ඉතින් පුතාලා නෑනේ. බෑනයි පුතයි දෙන්නම අපේ අයියා තමයි. ඉතින් අපේ අම්මගේ මෝටරේ කැඩිලා මෝටරේ හදන්න තමයි අපි ගියේ. ගොඩක්ම වෙනදටත් ඉතින් අපි නිතරම දවස් දෙකකට සැරයක් විතර යනවා. එදා ගොඩක්ම ගියේ මෝටරේ හදලා දෙන්න. මෝටරේ හදන්න කෑල්ලක් මදි කියලා. ඒ කෑල්ල මොකද්ද මන් දන්නේ. කෑල්ලක් පිච්චිලා කියලා අයියා ගියා ඒක අරන් එන්නේ. ඒ අතරට අපි ගියා එරමිනියා කඩන්න. ඔය යන වඩාගෙන ඉන්නේ නංගිලායේ ගෙට මෙහා පැත්තේ වැටාගෙන තියෙනවා එරමිනියා ගහක්. ඒක තමයි බලන්න ගියේ. වැඩක් නැහැ. ඒකේ ගෙඩි නැහැද. අපි ඉතින් එතනින් අමු ගෙඩි ටිකක් කඩාගෙන එනෝ රවට්ටන්න වගේ ගෙඩි ටික දීලා අපි ටික දැන් යන්න හදන්නේ වැවට. වැවේ තියෙන එරමිනියා ගස් ගොඩක් වැවේ ගස් වල එරමිනියා තියෙනවද කියලා බලන්න යන්න තමයි අපි හදන්නේ. අම්පලාත් වලත් එරමිනියා ඉස්සර හැමතැනම වගේ තිබුණාට දැන් එරමිනියාත් වඳ වී යන ශාකයක් වගේ තමයි. දැන් ඉතින් අපි ඔය ගිහින් ඉන්නේ වැවේ කැලේ අතුරු පාරේ තමයි යන්නේ. ඔය තියන්නේ අපේ වැව කිව්වට ඉතින් එක වැවක් නෙමෙයි අපේ ගමට වැව ගොඩක් තියෙනවා. ඒ අතරින් තවත් එක පුංචි වැවක් තමයි ඔය. දැන් අපි යනවා කෙලින්ම ඔය අතුරු පාර දිගේ ඔන්න ඔතන තියෙන ගහේ කලින් තිබුණා. හැබැයි මේ පාරේ ගහේ පාත තිබ්බ අතුවත් නැහැ. වැවට නාන්න ගියාම තමයි ඉස්සර මමත් ඔව කඩාගෙන එන්නේ. අපි පොඩි ළමයි ටිකක් යනවා. අපි ටික ඔක්කොම නාන්න ගිහිල්ලා එන ගමන් එරමිනියා තියෙන කළු පාට ගෙඩි සේරම කඩාගෙන තමයි එන්නේ. ඉතින් දැන් මට එරමිනියා කන්න විදිහක් නැහැ. අපි ඉන්න ගෙවල් පැත්තේ එහෙම ලොකුවට කැලේ තිබ්බට එරමිනියා එහෙම නැහැ. ඉතින් ඒක නිසා ගෙදර ආවොත් එරමිනියා කොහෙන් හරි හොයාගෙන කාලා තමයි යන්නේ. ඔන්න ඉතින් අන්තිමට අපිට හම්බුණා එරමිනියා තියෙන කහක්. හරිම සතුටුයි. ඉතින් මට අන්තිමට කෙලවරට ගිහිල්ලා හරි එරමිනියා ගහක් හම්බෙච්ච එක ගැන ඉතින් මම හරිම ආසාවෙන් දැන් එරමිනියා ගෙඩි කඩනවා. හැබැයි දුකට කාරණේ තමයි වෙනද තරම් දැන් එරමිනියා ගස්වලත් ගෙඩි නැහැ. හරිම පොඩ්ඩයි කඩාගත්තේ. වෙනදට නම් මං ලොකු දීසියකින් එකක් විතර කඩාගෙන එනවා. හැබැයි මේ පාර එච්චර එරමිනියා නැහැ. මෙච්චර තමයි එකතු කරගන්න පුළුවන් උනේ. මේ දවස්වල ඉතින් කට්ටිය වැවට නාන්නේ මෙද්දි කඩාගෙන කන මේ ටික ඉතින් අපේ එනුට ගිහින් දෙන්න ඕනේ. ඔය ඉන්නේ විහඟ මල්ලි. එයාත් ඉතින් අපිත් එක්ක එරමිනියා කඩන්න ගියානේ. එයා කියනවා අනේ අක්කා මාව නම් වීඩියෝ කරන්න එපා කියලා. ඉතින් මම යවත් වීඩියෝ කරගත්තා. එයාටත් කවදා හරි දවසක මේක මදස් සටහනක් වෙයිනේ. වැව් ගොඩක් එක ළඟ තියෙනවා. මෙතන එක වැවක් තියෙනවා. ඊට එහා පැත්තේ තව වැවක් තියෙනවා. අතන අර ඈත පේන තව වැවක් තියෙනවා. කැලේට එහෙම
හත බාවන්න එපා. කටු කැලේකට දාන්න එපා. කැලේකට දැම්මත් කමන්නේ. අනේ ඉතින් ඔය විදිහට අපි එරමිනියා ටිකත් කඩාගෙන ගෙදරට යනවා. ෆෝන් කරලා දැම්මා. දාන්නද ඔකට? ඔකට දාන්න. හරිද දරුවේ? කවන්න ඒ ටිකක් තිබ්බද? ඉතින් එරමිනියත් කාලා බතුත් කාලා අපි ගෙදර ආවා. දැන් ඔය හවස් වෙලා තමයි තියෙන්නේ. ඔන්න බලන්නකෝ දැන් අපේ බට්ට තනකොළ ගන්න දන්නවනේ. එයා දැන් කිරි විතරක්ම බොන්නේ නැහැ. එයාට මම කිරි දෙනවා. කිරි නොදී ඉන්න බෑනේ. එයා තාම මාසෙක පැටියෙක්නේ. ඔයාලා දැකලා තියෙනවද ඔලින්ද? ඔලින්ද තියෙන්නේ කොහොමද? ඔලින්ද කොහොමද හැදෙන්නේ? ඒක දැකලා තියෙනවද? ඉතින් දැන් මම ඔයාලට පෙන්නන්නම්. ඔලින්ද අපේ ගෙට එහා පැත්තේ තියෙනවා ඔලින්ද වැලක්. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔලින්ද තියෙන්නේ. ඔන්න ඔය විදිහට රූස්ස ගස් දිගේ කියපු වැල් තමයි ඔලින්ද වැල්. ඉතින් බලන්නකෝ ඔන්න ඔය වගේ කරලක තමයි ඔලින්ද ඇට හැදෙන්නේ. ඒ කරල ස්පෝටනය වෙලා තමයි ඔය විදිහට දෙපැත්තට ඔලින්ද ඇට කරලටම හයි වෙලා තියෙන්නේ. ඔව තව ටිකක් වේලුණාම බිමට වැටෙනවා. ඉස්සර ඉතින් අපිට පෙර පාසල් වලදී එක වසරේදී දෙක වසරේදී එහෙම ඇට වර්ග වලින් එහෙම නිර්මාණ කරන්න තියෙද්දි ඇට වර්ග වලින් කොට ආදන්න තියෙද්දි එහෙම සමහර අය කඩෙන් ගද්දි මේ වගේ ගම් පළාත් වල ඉන්න අපි වගේ අයට පුළුවන් ඉතින් ගෙවල් වලින්ම ඔලින්ද ඇට හොයාගන්න. දැම්ම තියා මාත් එකතු කරගෙන තියාගන්න ඕන. මොකද ලබන අවුරුද්දේ අපේ එනොත් පෙර පාසල් යනවනේ. ඔන්න ඔයාලට පේනවද පැහැදිලිව කරල තියෙන්නේ ඔය අන්න ඒ විදිහට තමයි ඔලින්ද කරල තියෙන්නේ. දැන් නම් ඉතින් අද දවසට වැඩ ටික ඉවර වීගෙන එන්නේ. තාම ඉවරයි කිව්වට ඉවරම නැහැ. දැන් මම පල්ලෙහාට ඇවිත් ඉන්නේ. මේ අයියා දැන් එනවා හරක් ටික අරගෙන. ඒක නිසා මම දැන් මේ පල්ලෙහාට යන ගමන් ඉන්නේ. යන ගමන් ගිනි පෙට්ටිය අරගෙන ආවා. රොඩු ගොඩවල් දෙකක් තියෙනවා. ඒ ටික ගිනි තියලාම යන්න. මොකද හරක් මේ කාලේ හරක් ලෙහනවා. ඉතින් ලෙහන කාලෙට තියෙන්නේ හවසට උදේට ලෙහලා වෙල්යායට පන්නනවා. ඊට පස්සේ හවසට එක්කන් එන්න තියෙන්නේ. ඉතින් දැන් මම ගාල ගාවට යන්න ඕනේ. යාලා නැත්තම් ඉස්සරහට ආයෙ පණි. ඉතින් බලන්නකෝ අපේ එනෝ විතරක් නෙමෙයි. අපේ බට්ටත් අපි යන තැන බලු පැටියෙක් වගේ පස්සෙන් එනවා. එයා හරීම ආසාවෙන් තමයි අපිත් එක්ක අපි යන හැම තැනටම එන්නේ. එයා බලනවා අපි මොනවද කරන්නේ. යාට ඒ හැම දෙයක්ම කුතුහලයක්. රොඩු ටිකත් ගිනි තියලා අපි දෙන්න පල්ලෙහාට ආවා. දැන් හරක් අරගෙන එන වෙලාව හරි. හැබැයි ඉතින් ටිකක් වෙලා ඉන්න සිද්ධ වුණා. අපි දැන් අයියා එනකන් තමයි බලාගෙන ඉන්නේ. අයියා මෙහෙන් ආවට පස්සේ තමයි අපි යන්න ඕන හරක් ගන්න. ඔන්න එතෙන්ද වෙලා අපි හරක් එනකම් බලාගෙන ඉන්නවා. කාලෙන් කාලෙට අපිට කරන්න තියෙන හැම වැඩේම එක එක විදිහට වෙනස් වෙනවා. ඉතින් කලින් හරක් ලෙහන්න කලින් ඔයාලට මතක ඇති මේ වගේ වෙලාවට මම කරේ හරක් ලෙහපු එක. හරක් ලෙහන හරක්ට කන්න දීලා වතුර දීලා බඳින එක තමයි අයියා කරේ. දැන් ලෙහලා ඉන්න හරක් ටික ගාලට දාන එක. අයියා කරන්නේ ඒ හරක් යායෙන් අරගෙන යන එක. ඉතින් මේ විදිහට තමයි ජීවිතේ හැටි එහෙම තමයි. කාලෙන් කාලෙට සිද්ධ වෙන හැමදේම එක එක විදිහට වෙනස් වෙනවා. ඉතින් කතාවෙන් කතාව ඔන්න අපේ ළමයිසියෝ ටික එන ගමන් ඉන්නේ. දැන් එයාලව ගාල් කරන්න තමයි තියෙන්නේ. බනින්න එපා මගේ අතේ කෝට්ටක් තියෙනවා කියලා. මේ ඉන්නේ තිරිසන් සත්තුනේ. එයාලට තේරෙන්නේ නැහැ අපි එයාලට හොඳක් කරනවද නරකක් කරනවද කියන එක. ඔය අන්ලොකු එක්කිනා එහෙම නිතරම අනින්න තමයි එන්නේ. එයා එන හින්දා තමයි මම ගොඩක් ඔය කෝට්ටක් අතේ තියාගෙන ඉන්නේ. අයියා කියලා තියෙන්නේ එයා එද්දි කෝට්ටක් අනිවාර්යෙන් අතේ තියාගෙන ඉන්න කියලා. ඉතින් එදා දවසේ වැඩත් ඔන්න ඔය විදිහට ඉවර වුණා. ඉතින් ආයෙමත් දවසක ලස්සන වීඩියෝකින් ඔයාලව හම්බෙන්න එනකන් හැමෝම සතුටින් hina වෙලා පරිස්සමින් ඉන්න.